එලෝමලිට්සිකස් පණ්ඩුකාභය රජතුමා මේ අනුරාධපුර ග්‍රාමය අනුරාධපුර නගරය බවට හරි අපූරුවට පත්කරේ කොහොමද කියන එක මේ මහාවංශය හරි ලස්සනට සඳහන් කරලා තියෙනවා. රට තුළ සිද්ධ වෙන ආර්ථිකය දියුණුව ඒක ඍජුවම බලපානවා නගරයක් බිහි වෙන්න. එලෝමලිට්සිකස් එක්ස්ප්ලෝරින් නොලෙජ් ඉන්ස්ටිටියුට් YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. දරුවනේ අද අපි ඉගෙන ගමු 10 වසර හිස්ටරි විෂයේ 7 වෙනි පාඩම. ඒ තමයි වේලි කලාපයේ පැරණි නගර පිරිහීම සහ නව රාජධානි බිහිවීම. මුලින්ම මේ වේලි කලාපයේ පැරණි නගර පිරිහීම සහ නව රාජධානි බිහිවීම කියන මාතෘකාව යටතේ ගත්තොත් දරුවනේ ඈත අතීතයේ අපේ රට ඉතාමත් අසිරිමත් විදිහට අපේ පාලකයෝ ක්‍රියාත්මක කරලා තියෙනවා. විශේෂයෙන් අපි ගත්තොත් උතුරුමැද වේලි කලාපයට අයත් වෙලා තිබුණ පැරණි අනුරාධපුර නගරය සහ දකුණු වේලි කලාපයට අයත් වෙලා තිබුණු මාගම් නගරය වගේ නගර දීර්ඝකාලීනව ඉතාමත් අසිරිමත් නගර එහෙමත් නැත්නම් අපි කියනවා පුරවරයන් විදිහට ක්‍රියාත්මක වෙලා තියෙනවා. මේ නගර නිර්මාණය වීමට පසුබිම් වුණු කතා අපේ ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි ගත්තොත් මහා වංශය වගේ ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වෙනවා කොහොමද මේ අපේ නගර නිර්මාණය වුණේ සහ ඒ නිර්මාණය වීමට පසුබිම් වුණු පසුබිම් කතාව මොකක්ද කියන එක මේ වගේ මහා වංශය වගේ ඓතිහාසික මූලාශ්‍රවල ඉතා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අපි හඳුන්වන අනුරාධපුර නගරය ඉස්සර හඳුන්වලා තිබිලා තියෙන්නේ අනුරාධ ග්‍රාමය කියලා. මේ විදිහට දීර්ඝ කාලයක් තිස්සේ අනුරාධ ග්‍රාමය විදිහට හැඳින්වුණු මේ අපි කියන අනුරාධ ග්‍රාමය අනුරාධපුර නගරය බවට පත් කරලා තියෙන්නේ පණ්ඩුකාභය රජතුමා විසින්. එතකොට මේ පණ්ඩුකාභය රජතුමා මේ අනුරාධපුර ග්‍රාමය අනුරාධපුර නගරය බවට හරි අපූර්වවට පත් කරේ කොහොමද කියන එක මේ මහා වංශයේ හරි ලස්සනට සඳහන් කරලා තියෙනවා. මේ වගේ ඓතිහාසික මූලාශ්‍රවල ඉතා පැහැදිලිව සඳහන් වෙනවා කොහොමද කලින් තිබුණු ගමක් නගරයක් විදිහට වර්ධනය වෙන්නේ කියලා. ඇත්තටම ළමයි මේ ග්‍රාමීය ජනාවාස තමයි කාලයක් යද්දී නගරයක් බවට පත් වෙන්නේ. උදාහරණයක් විදිහට ඔයාලා ඔයාලගේ දෙමාපියන්ගෙන් අහලා බලන්න ඔයාලා දැන් ඔය ඉන්න ගම කොහොමද තිබුණේ කියලා. අම්මලා ඉස්සරලාම ඔය ගමට එනකොට සමහර විට තවමත් ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඔයා ජීවත් වෙන්නේ නගරයක හෝ නගරයක ආසන්නයේ නම් ඔයාට සමහර විට මේ වෙනස දැනේවි. ග්‍රාමයක තියෙන වෙනස සහ නගරයක තියෙන වෙනස. එතකොට ඒ වගේ දේවල් හරහා අපිට ගමක් නගරයක් වෙන් කරගන්න පුළුවන්. තවමත් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වෙන මිනිස්සු ලංකාවේ ඉන්නවා නේද? ඒ වුණාට අපිට කියන්න බෑ මේ ග්‍රාමීය ප්‍රදේශයක මොවුන් අද ජීවත් වුණාට මොවුන් හැමදාම මේ ග්‍රාමීය ප්‍රදේශයක් කළාම තියෙයි කියලා නේ. ඒක නිසා තමයි අපි කියන්නේ මේ ග්‍රාමීය ප්‍රදේශත් යම්කිසි කාලයකදී නගරයක් බවට පත් වෙන්න ඉඩ තියෙනවා නේද? එතකොට මේ ග්‍රාමීය ජනාවාස නාගරික ජනාවාස බවට පත්වීම සිද්ධ වෙන්නේ දීර්ඝකාලීන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් විදිහට සහ යම්කිසි ක්‍රියාවලියක් එහෙම නැත්නම් ඒකට යම්කිසි ක්‍රමානුකූල විධිමත් ක්‍රියාවලියකට අනුව තමයි මේ ග්‍රාමීය ප්‍රදේශයක් නගරයක් බවට පත් වෙන්නේ. අපි එහෙම නැතුව අපි හිතුවොත් මේ අද තියෙන ගම හෙට වෙද්දි නගරයක් වෙයි කියලා ඒක වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ග්‍රාමීය ප්‍රදේශයක් නගරයක් බවට පත් වෙන්න දීර්ඝකාලීන ක්‍රියාවලියක් තියෙනවා. ඒ දීර්ඝකාලීන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදිහට තමයි යම්කිසි දිනයක මේ ග්‍රාමීය ප්‍රදේශත් නාගරික ප්‍රදේශ බවට පත් වෙන්නේ. මේකෙදි සිද්ධ වෙන්නේ මිනිසුන්ගේ ජීවන ශෛලිය ග්‍රාමීය ස්වරූපයක ඉඳලා නාගරික ස්වරූපයකට වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ ක්‍රියාවලිය එකවර සිද්ධ වෙන්නේ නැහැ නේද? මිනිස්සෙක්ට මිනිස්සුන්ගේ ජීවන ශෛලිය ග්‍රාමීය ස්වරූපයක ඉඳන් නාගරික ස්වරූපයකට එකවර වෙනස් කරන්න බෑ නේද අපිට? අන්න ඒකයි කියන්නේ මේ ක්‍රියාවලිය එකවර සිද්ධ වෙන්නේ නැහැ. මේක දීර්ඝ කාලයක්
ගත වෙන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් තමයි මේ ග්‍රාමීය ප්‍රදේශයක් නගරයක් බවට පත් වෙනවා කියන එක. මේ නාගරීකරණයට විවිධ හේතු බලපාන්න පුළුවන්. උදාහරණයක් විදිහට රට තුල සිද්ධ වෙන ආර්ථිකයේ දියුණුව. ඒක ඍජුවම බලපානවා නගරයක් බිහි වෙන්න. උදාහරණයක් ගන්න ළමයි. දැන් ඔයාලා හිතන්න ඔයා ගමකින් ඉඩමක් ගන්නවා ග්‍රාමීය ප්‍රදේශයකින්. සහ ඔයා බලනවා නාගරික ප්‍රදේශයෙන් ඉඩමක් ගන්න. එහෙම බැලුවොත් අපි ආර්ථික වශයෙන් ශක්තිමත් නම් අපිට නාගරික ප්‍රදේශයෙන් ඉඩමක් ගන්න පුළුවන් නේද? ඒ වගේම අපි ආර්ථික වශයෙන් ශක්තිමත් වෙනවා කියන්නේ අපේ රට ඇතුලේ ආර්ථික වශයෙන් දියුණුවක් සිද්ධ වෙන්න ඕනි. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේ නගර බිහි වෙනවා. ඒකයි අපි කිව්වේ රට තුළ සිද්ධ වෙන ආර්ථිකයේ දියුණුව ඍජුවම නගරයක් බිහි වෙන්න බලපානවා කියලා. ඒ වගේම අපිට විදේශ රටවල් සමග ඇති කරගන්න වෙළඳ සබඳතා නිසා මේ නාගරීකරණය ඇති වෙන්න පුළුවන්. උදාහරණ විදිහට අපි විවිධ රටවල් සමග භාණ්ඩ සහ සේවා හුවමාරු කරගන්නවා. එතකොට ඒ හරහා අපිට වෙළඳ සබඳතා ඇති වෙනවා විදේශ රටවල් එක්ක. ඒ වගේම අපි තාක්ෂණය හුවමාරු කරගන්නවා විවිධ රටවල් සමග. එතකොට ඒ වගේ දේවල් හරහා යම්කිසි රටක නාගරීකරණය බිහි වෙන්න පුළුවන්. මේ පාඩම හරහා අපි නව නගර බිහි වුණු විදිය සහ වේලි කලාපයේ පැරණි නගරවල පිරිහීම ගැන තමා අපි මේ පාඩම හරහා කතා කරන්න යන්නේ. එතකොට ඒ යටතේ අපි ඊළඟ මාතෘකාව ගත්තොත් නාගරික ජීවිතයේ පසුබිම ගැන කතා කරොත් ලංකාවේ පළවෙනි නාගරීකරණයේ විදියට හැඳින්වෙන්නේ මොකක්ද ළමයි? ලංකාවේ පැරණිම එහෙමත් නැත්නම් ලංකාවේ පළවෙනිම නාගරීකරණයේ විදියට අපි හඳුන්වන්නේ මූලිකවම ගත්තාම උතුරු මැද වියලි කලාපයට අයත් වුණු අනුරාධපුරය සහ දකුණු සහ ගිනිකොන දිග පිහිටි මාගම කියන නගර තමයි පළවෙනි නාගරීකරණය වුණු නගර විදිහට අපි හඳුන්වන්නේ. ඉතිහාසයේ සඳහන් වන විදිහට ක්‍රිස්තපූර්ව 450 වගේ වෙනකොට මේ නගර දෙක සංවර්ධනය වීමේ මූලික ලක්ෂණ නිර්මාණය වෙලා තිබිලා තියෙනවා කියලා කියනවා. ඒ කියන්නේ මේ නගරයකට අවශ්‍ය කරන පවුරු, බැමි, දියගල්, වීදි එහෙම නැත්නම් අපි කියනවා මාර්ග ඒ විතරක් නෙවෙයි මේ නගරයක ජීවත් වෙන්න යම්කිසි ජීවන තත්ත්වයක් තිබිය යුතුව තිබිලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතන්න අපි නගරයක ජීවත් වෙන්න යනවා සහ අපි ගමක ජීවත් වෙනවා. එතකොට අපි ජීවත් වෙනකොට ගමේ ජීවත් වෙන එකද ලේසි නගරයේ ජීවත් වෙන එකද? වියදම් වැඩි. ග්‍රාමීය ප්‍රදේශයේ ජීවත් වෙනකොට අපිට වියදම් යම්කිසි ප්‍රමාණයකින් අඩුයි. හැබැයි අපි නාගරික ප්‍රදේශයක ජීවත් වෙනවා නම් අපිට සැලකිය යුතු මුදලක් අපි ළඟ තිබිය යුතුයි. ඒ නිසා මේ නගරයක ජීවත් වෙන්න අපිට යම්කිසි ජීවන තත්ත්වයකුත් තිබිය යුතුයි. පාරවල්, දියාගල්, මාර්ග වගේ දේවල් විතරක් නෙවෙයි අපිට යම්කිසි ජීවන තත්ත්වයක් තිබිය යුතුයි. ඒ වෙනකොට ඒ නගරවල ජීවත් වීමට අවශ්‍ය ජීවන තත්ත්වයක් තියෙන ජනගහනයකුත් මේ නගරවල ඉඳලා තියෙනවා. ඒ කියන්නේ අපි දන්නවා අපි පළවෙනි දෙවෙනි පාඩම් වල ඉගෙන ගත්තා ප්‍රාග් ඓතිහාසික යුගයේ අපේ රටේ මිනිස්සු දඩයම් කරලා තමයි ජීවත් වුනේ. නමුත් මේ වෙනකොට ඒ කියන්නේ මේ ප්‍රාග් ඓතිහාසික ප්‍රජාව එයාලගේ දඩයම් ජීවිතය අත්හැරලා ගොවිතැන් කටයුතු කරන්න හුරු වෙලා තියෙනවා. අපි මේක දෙවෙනි පාඩමේදී අපි මේ පිළිබඳව විස්තරාත්මකව කතා කරලා තියෙනවානේ. එතකොට මේ මිනිස්සා ගොවිතැනට හුරු වීමත් එක්ක ඔවුන් ස්ථීර ස්ථානයක එහෙමත් නැත්නම් එක තැනක දීර්ඝ කාලයක් ජීවත් වෙන්න හුරු වුණා. අපි ඉගෙන ගත්තා මේ ප්‍රාග් ඓතිහාසික යුගයේදී මිනිස්සු දඩයම් කරලා ජීවත් වුණේ. ඔවුන්ට ස්ථීර නවාතැන් තිබුණේ නැහැ. ඔවුන් ගල් ගුහා ඒ වගේ දේවල් තමයි භාවිතා කරේ නවාතැන් විදියට. නමුත් ඔවුන් මේ දඩයම් ජීවිතය අත්හැරලා ගොවිතැන් කටයුතු වලට හුරු වුණාට පස්සේ ඔවුන් ස්ථීර ස්ථානයක දීර්ඝ කාලයක් ජීවත් වෙන්න පුරුදු වුණා. මේ තමයි අපේ රටේ පැරණිම ගම් බිහි වෙන්න හේතු වුණු මූලිකම කාරණාව. මොකද අපි ඉගෙන ගත්තා දඩයම් යුගයේ එහෙමත් නැත්නම් ප්‍රාග් ඓතිහාසික යුගයේ මිනිසාට ස්ථීර ජනාවාස තිබුණේ නැහැ. නමුත්
මොවුන් ගොවිතැනට හුරු වීමත් එක්ක මොවුන් එක් තැනක දීර්ඝ කාලයක් ජීවත් වුණා. මේකට අපි කිව්වා මිරිසා එක තැනක දීර්ඝ කාලයක් ජීවත් වෙන එකට ස්ථීරවාසීතාව කියලා. මොකද්ද ස්ථීරවාසීතාව කියලා කියන්නේ? මිනිසා එක තැනක දීර්ඝ කාලයක් ජීවත් වීම. මූලිකවම මේ ගම්වල ජීවත් වෙන මිනිස්සු ජීවත් වීම සඳහා ගොවිතැන සහ සත්ව පාලනය කරගෙන ගිහින් තියෙනවා. ඒ වගේම දඩයම් කිරීමත් යම් තාක් දුරකට කරගෙන ගිහින් තියෙනවා. මේ ගොවිතැන සහ සත්ව පාලනය නිසා මිනිසුන්ගේ එදිනෙදා ආහාර අවශ්‍යතාවය සපුරා ගන්න ඔවුන්ට හැකියාව ලැබිලා තියෙනවා. ඇතැම් අවස්ථාවන් වලදී ඔවුන්ට නියකය, ගංවතුර සහ සතුන්ට පැතිරලා යන විවිධ වසංගත රෝග නිසා ඔවුන්ගේ ආහාර සුරක්ෂිතතාවයට යම් කිසි තර්ජනයක් එල්ල වුණත් ඔවුන් මේ ජීවන උපායන් තුළින් ඔවුන් එකිනෙකා අතර සහයෝගයෙන් වගේම සාමකාමීව කටයුතු කරගෙන ගිහින් තියෙනවා. ඒ කියන්නේ උදාහරණ විදිහට ළමයි ඉස්සරලා මිනිස්සු හරියට දේවල් හුවමාරු කරගෙන තියෙනවා, ෂෙයා කරගෙන තියෙනවා. දැන් හිතන්නකෝ එක ගෙදරක කන්න නැහැ කියලා. එතකොට අනිත් ගෙදරින් ට ගිහින් කෑම කන එහෙම තත්ත්වයක් ඉස්සර තිබිලා තියෙනවා. එහෙම නැත්තම් එක ගෙදරක හාල් නැත්තම් අනිත් ගෙදරට හාල් දෙනවා. එළවලු නැත්තම් එහෙම බෙදා හදා ගන්නවා. ඒ වගේ ඔයාලට අත්තම්මලාගෙන් අහලා බලන්න පුළුවන් මේගොල්ලෝ කොහොමද ඉස්සර ගම්මේ ජීවත් වුනේ කියලා නේ. එතකොට ඒ වගේ මේ ගම්වල ජීවත් වන මිනිස්සු සහජීවනයෙන් සහ සාමකාමීව ජීවන කටයුතු කරගෙන ගිහින් තියෙනවා. මොවුන් දීර්ඝකාලීනව මේ ගොවිතැන් කටයුතු වල නිරත වෙන නිසා ඒ පුද්ගලයා තුළ ඒ පිළිබඳ දක්ෂතාවයන් පෙන්눔 කරලා තියෙනවා. හිතන්න ඔයාලා යම්කිසි දෙයක් දීර්ඝකාලීනව එකම දේ කරගෙන යනකොට ඔයා ඒකට අතිදක්ෂයෙක් වෙනව නේද? අන්න ඒ වගේ මේ ගොවිතැන් කටයුතු වල නිරත වුණ පුද්ගලයෝ ඔවුන් මේ ගොවිතැන් කටයුතු දීර්ඝ කාලයක් සිද්ධ කිරීම නිසා ඒ පිළිබඳව දක්ෂයන් බවට පත් වෙන්න පටන් ගන්න තියෙනවා. උදාහරණ විදියට ඔවුන් වගා කළ ගොවිතැන් ඉඩම් වල ස්වභාවය, එහෙම නැත්නම් ගොවිතැන් කටයුතු කළමනාකරණය පිළිබඳව ඔවුන්ට නිපුණතාවයක් ඇවිත් තියෙනවා. අපි හිතුවොත් දැන් ගොවිතැනක් කරන්න හැම ඉඩමකම බැහැනේ. එතකොට ඒ සුදුසු ඉඩමක් තෝරා ගන්න ඕනේ. එතකොට ඒකෙදි බලන්න ඕනේ ජලය හොඳට ලැබෙන සරු පසක් තියෙන ඉඩම්වල වගා කරන්න ඕනේ. එහෙම කළොත් විතරයි ඔවුන්ට හොඳ අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. මේ වගේ ජලය හොඳට ලැබෙන සරු පසක් තියෙන ඉඩම්වල වගා කරපු ගොවීන්ට ඒ වගේ ඉඩම් තෝරගන්න ඔවුන් තුළ දක්ෂතාවයක් එහෙමත් නැත්නම් නිපුණතාවයක් තියෙන්න ඕනනේ. එහෙම තිබුණොත් විතරයි ඔවුන්ට ඒ වගේ ඉඩමක් වගා කටයුතු සඳහා තෝරා ගැනීම හැකියාව තියෙන්නේ. ඒ වගේ ජලය හොඳට ලැබෙන සරු පසකුත් තියෙන ඉඩම්වල වගා කරපු ගොවීන්ට හොඳ අස්වැන්නක් ලැබිලා තියෙනවා. ඒ වගේම කිසිම සරු නැති නිසරු ඉඩම්වල වගා කරපු ගොවීන්ට අවුරුද්ද පුරා ජීවත් වෙන්නවත් අස්වැන්න ලැබිලා නැහැ. මේ සරු බිම්වල වගා කරපු ගොවීන්ට හොඳ අස්වැන්නක් ලබාගෙන තියෙනවා. ඔවුන් ඒ අස්වැන්න ඔවුන්ගේ පරිභෝජනයට ගන්න අතරම අතිරික්ත ධාන්‍ය අටුවල ගබඩා කරලා තබාගෙන තියෙනවා. මෙම අතිරික්ත ධාන්‍ය නිෂ්පාදන අතිරික්ත ලෙස හඳුන්වනවා. අපි ගත්තොත් වී ගොවිතැන හිතන්න. ඒකෙදි ඔවුන් ලබා ගන්න අස්වැන්න ඔවුන්ගේ පරිභෝජනයටත් අරගෙන ඔවුන්ට යම්කිසි ප්‍රමාණයක් ඉතුරු වෙනවනේ. එතකොට මේ අතිරික්ත වී ප්‍රමාණය ඔවුන් වී අටුවල ගබඩා කරලා තියාගන්නවා. මේ අතිරික්ත වුණ වී ප්‍රමාණයට අපි කියනවා එහෙම නැත්නම් ඔවුන් වගා කරන ධාන්‍යයක් නම් ඒ අතිරික්ත ධාන්‍යයට අපි කියනවා නිෂ්පාදන අතිරික්තය කියලා. ඔවුන් නිෂ්පාදනය කරපු නිෂ්පාදනයේ වැඩිපුර කොටස තමයි අපි නිෂ්පාදන අතිරික්තයක් කියලා කියන්නේ. මේ නිෂ්පාදන අතිරික්ත හිමියන් බිහිවීම
මේ සමාජයේ විශාල පරිවර්තනයක් ඇති කරන්න හේතු වෙනවා. මේ පිළිබඳව ජාතක අට කතාවල සඳහන් වෙනවා අපේ රටේ අතිරික්ත නිෂ්පාදකයන් හිටියා කියලා. ඒකෙදි කියනවා එක ගැමියෙක් එක කන්නයක නියමිත අස්වැන්න නොලැබීමේ හින්දා මේ ගැමියා ගම් නායකයා හම්බ වෙලා ඊළඟ කන්නේ නැවත ආපසු ලබා දෙනවා කියලා පොරොන්දු වෙලා වීමල්ලක් ඊළඟට ගිහින් තියෙනවා. මේකෙන් පැහැදිලිව පේනවා එක් පැත්තකින් ගොවිතැන් කටයුතු අඩාල වීමෙන් දුප්පත් වූ ගැමියාට වගේම ඔහු වැනි පුද්ගලයන්ට ආර්ථික වශයෙන් උදව් කරන අතිරික්ත ගොවියන් සිටි බවට අපිට තහවුරු කරගන්න පුළුවන්. මේ පිළිබඳව සඳහන් වෙන්නේ ජාතක අට කතාවල. මේ ජාතක අට කතාවේ එහෙමත් නැත්නම් මූලාශ්‍රයේ සඳහන් වෙන ආකාරයට මේ අතිරික්ත නිෂ්පාදන හිමියා ඉන්නේ. අන්නේ අතිරික්ත නිෂ්පාදන හිමියව ගම් නායකයා බවට පත් කරලා තියෙනවා. මේ পদවිය හිමි වෙන්න බලපාපු ප්‍රධාන කාරණාව තමයි ඔහු ආර්ථික වශයෙන් ශක්තිමත් පුද්ගලයෙක් වීම. අපි නගර නිර්වාණය වීමේදී මූලික හේතු කීපයක් කතා කරා. ඒකෙන් එකක් තමයි ආර්ථික වශයෙන් ශක්තිමත් පුද්ගලයෙක් වෙන්න ඕනි කියන එක. නගරයක ජීවත් වෙන්න. එතකොට නගර බිහි වෙන්න ආර්ථික වශයෙන් ශක්තිමත් පුද්ගලයන් සිටිය යුතුයි කියලා. එතකොට මේ ජාතක අට කතාවේ මේ කියන කතාවත් එක්ක අපිට ඒක තහවුරු වෙනවා. මේ අතිරික්ත නිෂ්පාදන හිමියා ගම් නායකයා බවට පත් වෙනවා කියන්නේ ඔහු තුළ ආර්ථික වශයෙන් ශක්තියක් තියෙන පුද්ගලයෙක්නේ. අතිරික්ත නිෂ්පාදන හිමියා කියලා කියන්නේ. එතකොට මේ අතිරික්ත නිෂ්පාදන හිමියා ගම් නායකයා බවට පත් වෙනවා සහ ඒ পদවිය හිමි වෙන්න බලපාපු මූලික හේතුවක් තමයි ඔහු ආර්ථික වශයෙන් ශක්තිමත් පුද්ගලයෙකු වීම. මේ විදිහට ආර්ථික හැකියාව මූලික කරගෙන එහෙමත් නැත්නම් පදනම් කරගෙන ධනවතුන් සහ දුප්පතුන් විදිහට සමාජය බෙදීලා ගිහින් තියෙනවා. මේ ආර්ථික හැකියාව පදනම් කරගෙන සමාජය දුප්පත් සහ ධනවත් ලෙස බෙදී යාම සමාජ ස්තරායනය කියලා කියනවා. සමාජ ස්තරායනය බිහි වෙන්නේ මේ ආර්ථික හැකියාව මූලික කරගෙන එහෙමත් නැත්නම් පදනම් කරගෙන සමාජයේ දුප්පත් සහ ධනවත් විදිහට බෙදී යාම තමයි අපි කියන්නේ සමාජ ස්තරායනය. එහෙමත් නැත්නම් සමාජ ස්තරායන බිහිවීම කියලා කියන්නේ ආර්ථික හැකියාව පදනම් කරගෙන සමාජයේ දුප්පතුන් සහ ධනවතුන් ලෙස බෙදී යාම. මේ විදිහට නගර බිහි වෙන්න පදනම් වුණු එක වැදගත් ක්‍රියාවලියක් තමයි මේ සමාජය විවිධ ස්තරවලට වෙන්වීම. ඒකත් එක හේතුවක් ග්‍රාමයක් නගරයක් බවට පත් වෙන්න. අපි මුලින් කිව්වා වගේ නගරයක් බිහි වෙන්න පවුරු දියගල් මාර්ග තිබීම සහ සමාජ තත්ත්වයක් තිබීම සහ සමාජ තත්ත්වයක් තියෙන ජනගහනයක් සිටිය යුතුයි කියලා අපි කිව්වා. මෙන්න මේ කරුණු මුල් කරගනිමින් තමයි අපි කිව්වේ ගමක් නගරයක් වෙන්න සමාජ තත්ත්වයක් තිබෙන ජනගහනයක් සිටිය යුතුයි කියලා. ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු පළවෙනි නාගරීකරණය සහ දෙවන නාගරීකරණය පිළිබඳව. Bye bye knowledge seekers.